ජනනායකන් ලීක්. ඔව් මචං. ඔයාලට ඇහුණ හරි. සෙන්සර් බෝඩ් එකෙන් ප්‍රශ්න දාලා. OTT ඩීල් කුඩු පට්ටම් වෙලා. මදිවට ගෙදර ප්‍රශ්නත් මුළු ලෝකෙටම මාකට් වෙලා. අන්තිමට තලපතිගේ මේ ජනනායකන් ෆිල්ම් එක දැන් ලීක් වෙලා පිස්සු පීකුදු කැඳ හැලියක් වෙලා ඉවරයි. අද රිලීස් වුණු TN 2026 ෆිල්ම් එක ඇතුලේ විජේගේ පෞද්ගලික ජීවිතයට දරුණු විදිහට ගහලා තියනවා කියලා වල දන්නවද? විජේ ත්‍රිෂා සීන් එකේ ඉඳන් පවුලේ ප්‍රශ්න වෙනකම්ම මේකේ අමුවේ තියෙනවා. අද වීඩියෝ එකෙන් අපි බලමු මේ ලීක් එකේ ඇත්ත කතාවයි TN 2026 ඇතුලේ විජේව සෞතු කරලා තියෙන විදිහයි. Cine Reels LK. අද අපි මේ කුමන්ත්‍රණය බින්දලා බලමු. මචං මම මේ වීඩියෝ එක එඩිට් කර ඉද්දිම තමයි පට්ටම ෂොක් වෙන නිවුස් එක ආවේ. විනාඩි 5ක ඉන්ට්‍රෝ එක විතරක් නෙවෙයි ජනනායකන් මුළු ෆිල්ම් එකම දැන් ලීක් වෙලා ඉවරයි. Twitter එකම ගිනි ගන්නවා. මේක පට්ට බජට් එකක්. ඒකේ දේශපාලන දෙබස් හිතාගන්න බැරි තරම් සැරයි මචං. විශේෂයෙන්ම විජය කච්චේරි සින්දුවට දාන ස්ටිප්ස් ටිකයි ඒකේ තියෙන පන්ච් ලයින් ටිකයි දැක්කම විරුද්ධ පක්ෂවලට හීනෙන් බය හිතෙනවා. අන්න ඒකයි මචන් මේක ඉලක්ක කරලා ලීක් කළේ. මේවා එඩිටිං පැනල් එකෙන්ම ගත්ත රෝ ෆුටේජ්. උන්ගේ ප්ලෑන් එක තමයි අප්‍රේල් 23 ඡන්දෙට කලින් මිනිස්සුන්ට මේකේ තියෙන කුතුහලය නැති කරලා ෆිල්ම් එක පරණ එකක් කියලා හංවඩු ගහන එක. ඒත් උන් දන්නේ නැහැ මේ ලීක් එක නිසා දැන් මිනිස්සුන්ට තියෙන උනන්දුව දහස් ගුණයකින් වැඩි වෙලා කියලා. මොනව වුණත් සිනමාවට ආදරය කරන කෙනෙක් විදිහට මෙහෙම ෆිල්ම් එකක් වටිනාම කොටස් ලීක් කරන එක මම දකින්නේ හෙන බලු වැඩක් විදිහට. දැන් අපි බලමු මේ අද රිලීස් වුණු TN 2026 ෆිල්ම් එක ගැන. මචන් මේක විජේගේ පර්මිෂන් නැතුව කරපු එයාගේම බයෝපික් එකක් වගේ එකක්. කතාව යන්නේ මෙහෙමයි. සිනමාවට එන නෝර්ත් ඉන්ඩියන් නලවුවෙක් පළවෙනි ෆිල්ම් එකෙන්ම ඊළඟ MGR වෙනවා. ඊට පස්සේ සල්ලි තියෙන පිස්සු ෆෑන් කෙනෙක් Tamanගේ මුදල් ඉඩම පවා විකුණලා මේ නලවුවව දේශපාලනයට ගේනවා. මචං මේකේ විජේගේ පෞද්ගලික ජීවිතය අල්ලලා කරන ඇටැක් එක මාරම දරුණුයි මචං. විජේ දේශපාලන ස්පීච් පටන් ගන්න නෙන්ජිල් කුඩීරුක්කුම් කියන දෙබස පවා මේකේ වෙනස් කරලා පාවිච්චි කරනවා. නෙන්ජිල් කුඩීරුක්කුම් ID රේඩ්ස් වල ඉඳන් විජේ ත්‍රිෂා ඝන යන රූමර්ස් වෙනකම්ම මේකේ හරිම කපටි විදිහට ඇතුළත් කරලා තියෙනවා. නට්ටිගේ පට්ට ලුක් එකයි බොඩි ලැන්ග්වේජ් එකයි නිසා අපිට හිතෙනවා මේ ඇත්තම විජේ නේද කියලා. හැබැයි මචන් ෆිල්ම් එකක් විදිහට ගත්තොත් මේකේ ස්ක්‍රීන් ප්ලේ එක මහා ලැග් එකක්. hina වෙන්න පුරුවන් කියලා ප්‍රමෝට් කළාට hina වෙන්න තියෙන්නේ එකව එක තැනක විතරයි. ඉතුරු ටික මහා ක්‍රින්ජ් ගතියක් තියෙන්නේ. හැබැයි දේශපාලන සැටාය එකක් විදිහට නම් මේකේ පට්ටම මාර තීරණාත්මක දෙබස් ටිකක් තියෙනවා මචං. මචං මංගාවත් මේ ලීක් වුණු ක්ලිප්ස් ඔක්කොම තියෙනවා. ඒත් මම මේ වීඩියෝ එකේ ඒවා ප්ලේ කරන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති මම ස්ලෝ කරපු පොඩි කට් ටිකක් විතරයි පාවිච්චි කරන්නේ. මොකද උඹ විජේගේ ෆෑන් කෙනෙක් වුණත් නැතත් සිනමාවට ආදරය කරන කෙනෙක් විදිහට තව කෙනෙක්ව මහන්සි ලීක් කරන එක මහා බලු වැඩක් මචං. මම්මගේ Cine Reels LK ෆැමිලි එකට හැමදාම කියන්නේ එක දෙයයි. අපි වීව්ස් ගන්න ඕනේ කියලා තව කෙනෙක්ව වට්ටන්නේ නැහැ. මුන් මොන දේ කළත් විජේ කියන්නේ රැල්ලක්ද නැත්නම් ඇත්තටම ජනනායකයෙක්ද කියලා අප්‍රේල් 23 වෙනිදා ඡන්දේදී බලා ගන්න පුළුවන්. ඒ රැල්ල සිනමාවට විතරක් සීමිත වෙයිද නැත්නම් දේශපාලන පොළවෙත් රජ කරයිද? ඉතින් මචං ඔයාලා මොකද හිතන්නේ? මේ ලීක් එක පිටිපස්සේ ඉන්නේ කවුද? විජේගේ පෞද්ගලික ජීවිතේ මෙහෙම මාකට් කරන එක හරිද? ඔයාලගේ ඇත්තම අදහස කමෙන්ට් කරගෙන යන්න. සිනමාවේ ඇත්ත තොරතුරු දැනගන්න Cine Reels LK අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපේ පවුලට සෙට් වෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ජය වේවා.